සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ මම දවස් කිහිපයකට කලින් සිංගධර්ම channel එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා. හුඟක් කට්ටිය ඔයගොල්ලෝගේ ආදරය මට ඇත්තට මේ කමෙන්ට්ස් කියනකොට ඇත්තටම ඇඬුණා. ඒ තරමටම ඔයගොල්ලෝගේ ආදරය අදටත් තියෙනවා කියලා හිතනකොට ඇත්තටම සන්තෝෂයි කියන්නේ ඒකට කියන්නේ වචන වලින් කියන්න බෑ. ඒ තරමටම සතුටුයි. ඉතින් මම ඊට පස්සේ හිතුවා අනිවාර්යයෙන් සිංගධර්ම channel එකේ දිගටම වීඩියෝ දාන්න ඕනේ කියලා. ඉතින් මුල් කාලේ දාගෙන හිටියා, මොකටම දාගෙන හිටියා. ඊට පස්සේ ලක්ෂ 5ක් subscribers ලාවා. ඊට පස්සේ ඉතින් වෙන රටකට ආවට පස්සේ මේ හැම දෙයක්ම හැම්පිටින්ම හරියට දාගන්න බැරි වුණා අපිට වීඩියෝස්. අන්න ඒකයි සිද්ධ වුණේ ඇත්තටම. ඉතින් මිනිත්තරේට අනිවාර්යෙන් අපි වීඩියෝස් දානවා. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් අද කතා කරන්න යන්නේ එක්තරා වෙනස් විදිහේ මාතෘකාවක්. ඒ තමයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අපි හැමෝම දන්න ඒ නළුවා තලපති විජේ. ඔහුගේ ජීවිත කතාව ගැන අපි කතා කරලා තිබ්බා. ඊට පස්සේ ඔහු දේශපාලනයට පිවිසීම ගැන සිංගධර්ම channel එකේ කතා කරලා තිබ්බා. ඊට පස්සේ මේ මාසේ 23 වෙනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිද්ධ වුණ මේ ඡන්දය. අන්න ඒකට තලපති විජේ සහ ඔහුගේ කණ්ඩායම 234 දෙනෙක් ඡන්දය ඉල්ලුවා. ඊට පස්සේ මොන වගේ දේවල් සිද්ධ වුණාද? ඔහු ඡන්දය ඉල්ලනකොට මොන වගේ දේවල් සිද්ධ වුණාද? ඔහු ඡන්ද ව්‍යාපාරය කරගෙන යනකොට මොන වගේ දේවල් සිද්ධ වුණාද? ඔහුට එරෙහිව හිටපු දේශපාලනඥයෝ ඔහුට මොන වගේ දේවල් කරාද? අවසානයේ මොන වගේ දෙයක් සිද්ධ වුණාද කියන එක සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ. ඉතින් තලපති විජේ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මොකද සිංගධර්ම channel එකේ පවා ඔහුගේ වීඩියෝ අනන්තවාරයක් අපි කරලා තියෙනවා. ඔහුගේ ජීවිත කතාව කරලා තියෙනවා. ඔහු දේශපාලනයට පිවිසෙනකොට ඒ සම්බන්ධයෙන් පවා අපි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් මේ වෙනකොට තමිල්නාඩු ප්‍රාන්තයේ CM කියන මේ පෝස්ට් එකට, එහෙම නැත්නම් චීෆ් මිනිස්ටර් මේ පෝස්ට් එකට ඡන්දය මේ වෙනකොට ඉවරයි. දැන් මොන වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියන එක අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. ඊට කලින් ඔහු චිත්‍රපටි, එහෙම නැත්නම් චිත්‍රපටි රඟපාලා අවසන් කරලා මම දේශපාලනයට එනවා කියන ඒ හරවුම් ලක්ෂ්‍ය වෙනකන් සිංගධර්ම channel එකේ අපි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් ඔහු 68 වෙනි චිත්‍රපටය රඟපානවා GOAT, The Greatest of All Times කියන චිත්‍රපටය රඟපානවා. ඒකේ ඩබල් ඇක්ෂන් තාත්තයි පුතයි දෙන්නා විජේ. අන්න ඒ චිත්‍රපටය රඟපානකොට කියන රඟපාමින් ඉන්නකොට ඔහු කියනවා මීට පස්සේ තව එක චිත්‍රපටයක් මම රඟපානවා. ඒක 69 වෙනි චිත්‍රපටය. අන්න ඒ චිත්‍රපටය ඉවර වුණාට පස්සේ මම 100% දේශපාලනයට එනවා කියලා. ඉතින් ඔහුගේ පක්ෂයේ නම TVK, තමිලක වෙට්‍රික් කලගම් කියන එක තමයි ඔහුගේ පක්ෂයේ නම. ඉස්සරට TVK කියලාම කියනවා. ඉතින් ඊට පස්සේ මේ 68 වෙනි චිත්‍රපටය රඟපාලා ඊට පස්සේ 69 වෙනි චිත්‍රපටය විජේගේ එහෙම නැත්නම් අවුරුදු 30ක් විතර ද්‍රවිඩ සිනමාවේ හිටපෙක නළුවෙක් කියනවා මේ තමයි මගේ අන්තිම චිත්‍රපටය කියලා. 69 වෙනි චිත්‍රපටය රඟපානවා. ඒ චිත්‍රපටයේ නම තමයි ජනනායකන්. ඉතින් මේ චිත්‍රපටය ඇත්තටම රිලීස් වෙන්න තිබ්බේ ජනවාරි මාසයේ. ඊට පස්සේ මේ චිත්‍රපටයට ප්‍රශ්න වගේ මේ හැම දෙයක්ම දේශපාලනයට සම්බන්ධයි. ඒ කියන්නේ මේ චිත්‍රපටය රිලීස් වෙන්න යනකොටම මේකේ සෙන්සර්, ඒ කියන්නේ සාමාන්‍ය චිත්‍රපටයක් කරාට පස්සේ සාමාන්‍ය චිත්‍රපටයක් ඉවර වුණාට පස්සේ ඒක යවනවා සෙන්සර් බෝඩ් කියලා එක්තරා ආයතනයක්. කියන්නේ රජයට අයත් ආයතන. ඒගොල්ලෝ මේ චිත්‍රපටය බලලා මේ චිත්‍රපටයේ මොනවා හරි තියෙනවා නම්, ඒ කියන්නේ මොනවා හරි වැරදි දේවල්, එහෙම නැත්නම් වැරදි අදහසක් ජනතාවට යනවා නම් අන්න ඒ වගේ දේවල් අයින් කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් මේ චිත්‍රපටය හොඳයි ඔයගොල්ලන්ට රිලීස් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙතනදී සිද්ධ වුණේ මුලදී මේ චිත්‍රපටයේ සෙන්සර් බෝඩ් එකට ඒගොල්ලෝ යවනවා. ඊට පස්සේ සෙන්සර් බෝඩ් එකේ කියනවා මේකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ කරා නම් මේ චිත්‍රපටය රිලීස් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ජනවාරි මාසයේදී මේ චිත්‍රපටය රිලීස් කරන්න හැමෝම ප්ලෑන් කරනවා. ඒකේ ඔඩියෝ ලොන්ච් එක පවා, ඒ කියන්නේ විශාල ඔඩියෝ ලොන්ච් එකක් තියෙනවා මැලේසියාවේ. ඒකේ තලපති විජය ගිහිලා එහෙත් කතා කරනවා මේ හා සම්බන්ධයෙන්, මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන පිවිසීම ගැන එහෙම ඔහු කතා කරනවා. හැබැයි එතනදී තමයි සිද්ධ වෙන්නේ මේ සෙන්සර් බෝඩ් එකේ කියනවා නෑ මේ චිත්‍රපටය රිලීස් කරන්න බෑ, මේකේ ප්‍රශ්න හුඟක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ජනවාරි මාසේ මේ චිත්‍රපටය රිලීස් කරන්න තියෙනකොට ඒක රිලීස් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ චිත්‍රපටයේ කණ්ඩායම, එහෙම නැත්නම් මේකේ ප්‍රොඩියුසර් ගිහිල්ලා නඩුවක් දානවා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් මේ නඩුව පටන් ගන්නවා. ඊට පස්සේ මේක නඩුව තව දවසකට යනවා. ඊට පස්සේ තව දවසකට යනවා. අන්න එහෙම නඩුව ගිහිල්ලා අන්තිමට ආයමක් සෙන්සර් බෝඩ් එකටම යනවා. මේකේ ඔයගොල්ලෝ කපන්න, ඒ කියන්නේ අනවශ්‍ය දේවල් අයින් කරලා මේ දේවල් ටික කරලා මේ චිත්‍රපටය රිලීස් කරන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලා. හැබැයි ඒ වෙනකොට කාලය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දය පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඡන්දය ඉවර
ඉවරුණ ගම මේ චිත්‍රපටය රිලීස් කරමු කියලා. ඊට පස්සේ ඒක හෝල්ඩ් එකේ තියාගෙන ඉන්නකොට මේ හැම දෙයක් පිටිපස්සෙම දේශපාලනය තියෙනවා. ඒ කියන්නේ මොහු දේශපාලනයට එනවා කියලා කියපු ගමන් මේ දේ ලංකාවේ සිද්ධ වුණා නැත්තේ නැහැ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දේශපාලන ජීවිතයේ අවුරුදු ගාණක් ඉන්න මිනිස්සු ඒ බලය අතරින්ද කෑදරයි. ඒ කියන්නේ දෙන්නේ නැහැ බලය අතරින්ද. ඉතින් අන්න ඒ හේතුව නිසා ඉන්න මිනිස්සු කොහොම හරි මේ පුද්ගලයා එන්නේ නැතුව, ඒ කියන්නේ මේ දේශපාලනයට එන්නේ නැතුව මේ වගේ ප්‍රශ්න හුඟක් ඔහුට දුන්නා. හැබැයි මේ චිත්‍රපටය අවසානයේ අද මම මේ වීඩියෝ කරන මේ වෙලාව වෙනකම් මේ චිත්‍රපටය රිලීස් වුණේ නැහැ නීතිමය වශයෙන්. හැබැයි මේ චිත්‍රපටය ඉලීගලි එහෙම නැත්නම් කවුරුත් නොදන්න විදියට සාමාන්‍ය ලීක් වුණා කියලා කියන්නේ ලංකාවේ වගේ චිත්‍රපටයක් ලීක් වුණා. අන්න ඒ වගේ මේ චිත්‍රපටය කවුරු හරි කෙනෙක් මේ චිත්‍රපටය ඔන්ලයින් ලීක් කරනවා. ඒක හයි ඩෙෆිනිෂන් කොපි එක ලීක් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය චිත්‍රපටයක් රිලීස් වුණ ගමන් ඒකේ කැමරා කොපි එකක් රිලීස් වෙනවා. ඒ කියන්නේ චිත්‍රපටය කවුරු හරි නොදන්න විදිහට කැමරාවක් තියලා තියටර් එක ඇතුලේ ඒක රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ඒක VCD එකක් හරි මොකක් හරි CD එකට ගහලා ඒක විකුණනවා. එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකට දාලා දෙනවා. අන්න ඒකට කියනවා කැමරා කොපි කියලා. හැබැයි ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ මේ චිත්‍රපටයේ ජනනායකන් කියන මේ චිත්‍රපටය රිලීස් වුණේ නැහැ. එහෙම නැත්නම් තිරගත වුණේ නැහැ. හැබැයි තිරගත වෙන්නත් කලින් මේ ටීම් එක චිත්‍රපටය කරපු මේ ටීම් එක ඇතුළෙම කවුරු හරි එක්කෙනෙක් මේක රිලීස් කරලා දානවා ඔන්ලයින් එකට. හයි ඩෙෆිනිෂන් කොපි එකම රිලීස් කරලා දානවා. ඉතින් හුඟක් කට්ටිය මේ වෙනකොට ඒ චිත්‍රපටය බලලා ඉවරයි. ඉතින් මට තාම ඒ ලින්ක් එක හැබැයි මම බැලුවේ නැහැ. මොකද ඒ චිත්‍රපටයට ගිය වියදම ඉන්දියාවේ සල්ලි වලට කෝටි 500ත් 600ත් අතර කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් විශාල ව්‍යාපෘතියක්. තලපති විජේගේ පඩිය විතරක් මේකේ 220ක් හෝ 225ක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් විශාල පඩියක්, ඒ තරම් විශාල ව්‍යාපෘතියක්. අන්න ඒ හේතුව හින්දා නිකන් ලින්ක් එකක් ක්ලික් කරලා මේ මූවි එක බලන්න මට කැමැත්තක් තිබෙන්නේ නැහැ. පෞද්ගලිකව හින්දා මම මේක බැලුවේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඇයි? මේ පුද්ගලයා දේශපාලනට එනවා කියපු හින්දා. ඉතින් මේක චිත්‍රපටයට කරපු, ඒ කියන්නේ තලපති විජේගේ චිත්‍රපටයට කරපු දේ. ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතය පවා හුඟක් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ ඔහුගේ නෝනා සංගීතත් එක්ක ඔහු මේ වෙනකොට එකට නැහැ. මේගොල්ලෝ දෙන්න දික්කසාද වෙන්න යනවා කියලා ඒකේ ඇත්තක් තියෙනවා කියලා තමයි හුඟක් තැන්වල ආරංචි වෙන්නේ. ඉතින් කොහොම හරි ඒක ඔහුගේ පෞද්ගලික ජීවිතේ දික්කසාද වෙන්න ගන්න නැතිව ඔහුගේ පෞද්ගලික ජීවිතේ. හැබැයි මේක පවා සෝෂල් මීඩියා එකේ Facebook එකේ වෙන්න පුළුවන්, Instagram එකේ වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන්. හැමෝම ඔහුව පෞද්ගලිකව මඩ ගහන්න පටන් ගත්තා. මෙහෙම මඩ ගහන කට්ටියට ඒ කියන්නේ දැන් ඉන්න දේශපාලනඥයෝගේ නැත්නම් ඒ පක්ෂ ඒකටම කියලා වියදම් කරනවා. ඒ කියන්නේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියන්නේ Instagram ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්නේ කියන්නේ විශාල ෆොලෝවර්ස්ලා කට්ටියක් ඉන්නකොට ඒගොල්ලන්ට කියන මම මෙච්චරක් දෙන්න. තලපති විජය කියන්නේ මේ වගේ දේවල් කියන්නේ. අන්න ඒ වගේ හුඟක් දේවල් සිද්ධ වෙලා තියෙනවා ඔහුගේ පෞද්ගලික ජීවිතේට මඩ ගන්න. ඊට පස්සේ විශාලම ප්‍රශ්නයකට ඔහු මුහුණ දුන්නා. ඒ තමයි තමිල්නාඩුවේ කරුප් කියන එක්තරා ප්‍රදේශයකට මොහුගේ මීටින් එකක් තිබිලා තියෙනවා. ඒක නම් ඇත්තටම දෙපැත්තෙම වැරදි තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විජේගේ පැත්තෙන් වැරදි තියෙනවා කියලා. කොහොම හරි මේ නළුවා එහෙම නැත්නම් සාමාන්‍ය තරුවක් කොහොම ඉතින් මොහුව බලන්න කියලා ලක්ෂ ගානක ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ කරුප් කියන ප්‍රදේශයට මොහු ප්‍රචාරයට එනකොට ඒකට ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු රැස් වෙලා හිටියා. හැබැයි හැමෝම කියන පරිදි ඔහු හවස 3 වෙනිදි ඒ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවනේ. හැබැයි ඔහු එනකොටත් හවස 7 පහු වෙලා කියලා. දැන් ඒ හේතුවෙන්ද පැය 4ක් තිස්සේ මොහු එනවා කියලා බලාගෙන ඉඳලා කට්ටිය එක තැනකට රොක් වෙලා. ඉතින් එකිනෙකාට හරියට හුස්ම ගන්න බැරුව හිර වෙලා 40 දෙනෙක් එකම රෑ මැරෙනවා මොහුව බලන්න ඇවිල්ලා. ඒක විශාල බලපෑමකට ඔහු මුහුණ දෙනවා. ගිය සතියේ පවා ඔහුව CBI එකෙන් Central Bureau of Investigation කියලා කියනවා. ඒගොල්ලන් කතා කළා. තලපති විජයට කතා කරලා ඔහුගෙන් කට උත්තර පවා අරගෙන තිනවා. මේකට ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ මේක ඇතුලේ කියලා. කියන්නේ මේ වගේ දෙයක් වෙලා මිනිස්සු 40ක් කියන්නේ ලේසි පාසු ගානක් නෙවෙයි. එකම රෑ මැරෙනවා කියන්නේ මේක ලේසි පාසු, ඒක ලේසි පාසු ප්‍රශ්න නෙවෙයි. ඊට පස්සේ මේහා සම්බන්ධයෙන් තවදුරටත් හොයාගෙන යනකොට මේකෙදි කියලා තියෙන්නේ ඔහුව බලන්න කොහොමද ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එනවා කියලා දැනදැනත් එහෙ පොලිසිය ඔහුට ඊටාම කුඩා ප්‍රදේශයක් දීලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයට කට්ටිය එක්වස් වෙනකොට ඒ ප්‍රදේශය මදි. අන්න ඒකත් එක හේතුවක්. කියන්නේ පොලිසියට බලපෑමක් එල්ල වෙලා තියෙනවා තිබ්බ දේශපාලනඥයන්ගේ. ඒ වගේම මෙහෙම මිනිස්සු මැරුණා කියලා තේරුම් ගත්තට පස්සේ නැත්නම් මේ ප්‍රදේශයේ මෙහෙම දෙයක් ප්‍රශ්නයක් වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඒ ප්‍රදේශයට කිසිම ඇම්බියුලන්ස් රථයක් එම නැත්නම් ගිලන් රථයක් ගිහිලා නැහැ. මේක ඒ කියන්නේ මෙහෙම නිවුස් එක ගියාට පස්සේ මේ හැම දෙයක්ම මේගොල්ලෝ બ્લોක් කරනවා. මොකද වැඩිපුර මිනිස්සු මරන්න හැරලා. ඉතින් මේක ඇත්තටම ප්ලෑන් කරලා ගහපු දෙයක් තමයි උට මේ වගේ දෙයක් සිද්ධ වුණ ගම ඒකේ මොනවා ප්‍රයෝජනයක් අරගෙන මොහුට තියෙන ඒ නම කැතකරන්න
කියන්නේ විශාල වශයෙන් ප්‍රයත්නයක් දාලා තිනවා. ඒකත් ඊට පස්සේ හෙලි වෙලා තිනවා. ඒකේ නඩුවලට යනකොට තමයි තේරලා තියෙන්නේ මේ වගේ දේවල් සිද්ධ වෙලා තිනවා කියලා. ඒකේ මිනිස්සු කට උත්තර දෙන මේක ඇතුලේ හිටපු මිනිස්සු කට උත්තර දෙනකොට තමයි තේරලා තියෙන්නේ මේක ඇත්තටම. ඒ කියන්නේ එහෙම දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන තිනවා හිටපු දේශපාලනඥයෝ. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. එක පුද්ගලෙක් ඇතුළට එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ විශාල මේ විදිහට විශාල ප්‍රසිද්ධියක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් තලපති විජය කියලා කියන්නේ මේ වෙනකොට රජනිකාන්ත් කමල් හාසන් මේ හැමෝටම වඩා විශාල පඩියක් ගන්නවා. ඒ වගේම මේ හැමෝටම වඩා විශාල ෆෑන් බේස් එකක් තියෙන එක පුද්ගලෙක් තමයි මේ තලපති විජය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ පුද්ගලෙක් විශාල කෝටි ගාණක ෆෑන් බේස් එකක් තියාගෙන මේ වගේ දේශපාලනයට එනකොට ඕනම ඉන්න දේශපාලනඥයෙකුට පොඩි බයක් හිතට එනවා තමයි නැත්තේ නැහැ. ඉතින් ලංකාවේ වගේම තමයි විශාල පක්ෂ දෙකක් පාලනය කරගෙන හිටියේ. ඉතින් ඒ වගේ වෙලාවක එක පුද්ගලයෙක් ඇතුළට එනවා. ඉතින් හුඟක් මිනිස්සුන්ට වැඩි ප්‍රතිශතයක් මිනිස්සුන්ට මාරුවෙන් මාරුවට මේගොල්ලෝ දෙන්න පාලනය කරගෙන හිටියා. හැබැයි හරි තෘප්තියක් තිබුණේ නැහැ මේ මිනිස්සුන්ට. ඒකට ඒගොල්ලන්ට වෙනසක් ඕනේ කියන හිතන වෙලාවට තමයි විජේ මේ දේශපාලනය ඇතුළට ආවේ. ඉතින් මොහු දේශපාලනයට ආවට පස්සේ විශාල පෙරලියක් සිද්ධ වුණා. ඒ කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම තරුණයෝ ඔහු ගැන කතා, ඒ කියන්නේ ඔහුගේ හොඳ දේවල් ගැන කතා කරා. ඊට පස්සේ වෙනසක් ඕනේ කියන දේවල් ඒගොල්ලෝ කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ලෝයර්ස්ලා මම නැත්නම් නීතිඥවරු පවා ඔහු වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒගොල්ලෝ නමක් තියාගත්තා මේ ඔන්ලයින් එකේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලවල විජය ගැන හොඳ කියන දේවල් අන්න ඒගොල්ලන්ට වර්චුවල් වොරියර්ස් කියලා ඒගොල්ලෝ නමක් තියාගෙන විජය දේශපාලනට ආපු එක හොඳයි. අවුරුදු ගාණක් තිස්සේ මේ විදිහට පක්ෂ දෙකක් අපිව පාලනය කරනවා. කිසිම දෙයක් කියන්නේ අපේ ජීවිතේ කිසිම දියුණුවක් නැහැ. ඒක අනිවාර්යයෙන් වෙනසක් ඕනේ කියලා මේ තරුණයෝ හැමෝම එකට එකතු වෙලා ඒගොල්ලෝ විශාල ප්‍රොමෝෂන් එකක් දුන්නා මේ සෝෂල් මීඩියා වල. ඉතින් ඒගොල්ලෝ කියපු එක දෙයක් තමයි කෝටි 200 කියන්නේ ඉන්දියාවේ සල්ලි වලට කෝටි 220ක පඩියක් අතහැරලා අවුරුද්දට එක චිත්‍රපටයක් රඟපාවා කියලා කියන්නේ කෝටි 220ක්. මේ වගේ විශාල පඩියක් අතහැරලා ඔහු මේ වගේ දෙයකට එනවා නම් අනිවාර්යෙන් ඔහුට අපි අතරම සපෝට් කරන්න ඕනේ. එහෙම නැත්නම් උදව් කරන්න ඕනේ කියලා එක පැත්තකින් කතා කරා. තව පැත්තකින් ඔහුට එරෙහි කට්ටිය කියපු දේවල් තමයි කෝටි 220ක් අතල්ලා ඉන්නේ කෝටි 2200ක් හම්බ කරන්න කියලා එක එක කට්ටිය එක එක විදිහට කතා කරනවා. කොහොම හරි මේ විදිහටම විශාල වශයෙන් කියන්නේ මෑතකදී මේ සති දෙකක් තුනක් ඇතුළත විශාල වශයෙන් සෝෂල් මීඩියා වල මේ දෙක අතර කියන්නේ මේ කට්ටිය දෙක අතර එක පැත්තක් විජයට ආදරය කරන කට්ටිය තව පැත්තකින් විජයට ඇරෙහි කට්ටිය මේකේ විශාල ක්ලෑෂ් එකක් සෝෂල් මීඩියා එකේ අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම විජය එක දෙයක් කිව්වා පිටරටවල ඉන්න කට්ටිය පවා ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ට වේදම් කරන්න පුළුවන් නම් ඇවිල්ලා ඡන්දේ දාලා යන්න කියලා. මමත් එක එක කට්ටියගේ බ්ලොග්ස් එහෙම බැලුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කැනඩාවේ ඉඳලා පවා හුඟක් කට්ටිය කියලා දෙනවා. එංගලන්තේ ඉඳලා එහෙම ඩුබායි වල ඉඳලා කටාර් වල ඉඳලා එහෙම ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මොහු වෙනුවෙන් ඒ කියන්නේ මොහු කියපු එක වචනයක් නිසා ඇවිල්ලා ඡන්දේ දාලා තියෙනවා. මේ ඡන්දේ ඉවර වුණේ මේ මාසේ අප්‍රේල් 23 2026 1952න් පස්සේ තමිල්නාඩුවේ වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ඡන්දයට තමයි 86.3%. කියන්නේ 1952න් පස්සේ මේ වෙනස සිද්ධ වෙලා තියෙනවා. ඡන්දය ඉවර වුණාට පස්සේ දල අදහසක් ගන්න ඒ කියන්නේ එහෙ තියෙන එක්තරා ඒ කියන්නේ සම්ප්‍රදායක් හැටියට එක්සිට් පෝල් කියලා ඒගොල්ලෝ නිකන් සංඛ්‍යානනයක් ගන්නවා. ඒ තමයි ඡන්දය දාලා එළියට ආවට පස්සේ ඔහුගෙන් අහනවා ඔයා කාටද ඡන්දය දැම්මේ. අන්න ඒ විදිහට අරගෙන කියන්නේ දල වශයෙන් අරගෙන හැමෝගෙම නෙවෙයි දල වශයෙන් කියන්නේ එක ඒරියා එකක් ගත්තා නම් ඒකේ ලක්ෂයක් ඉන්නවා නම් ඒකෙන් 10000ක් විතර. එහෙම නැත්නම් 5000ක් විතර. සාම්පල් එකක් වගේ අරගෙන ඒකෙන් එන රිසල්ට්ස් එකක් ඒගොල්ලෝ නිකම් මාධ්‍යයට නිකුත් කරනවා. අන්න ඒ රිසල්ට්ස් වලට අනුව විජය පැරදි. හැබැයි මේක 100% විශ්වාස කරන්න පුළුවන් ප්‍රතිඵලයක්ද කියලා හොත් එහෙම නැහැ. ඇත්තම ප්‍රතිඵලේ මොන වගේද කියන එක අපි ඉවසලා බලන්න ඕනේ. ඒ ප්‍රතිඵලය එන්නේ මැයි 4 2026. එන වැඩි කාලයක් නැහැ. තව දවස් කිහිපයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොනවද? ඒ කියන්නේ ඇත්තටම විජය දින්නද නැත්නම් පැරදුනාද? ඇට්ලිස්ට් විපක්ෂ නායක කෙනෙක් හැටියටවත් ආවද කියන එක අපි ඊළඟ වීඩියෝ එකේ බලමු. සුබ දවසක්.